ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියි. ඒ වගේම අපි සැලොන් එකකට යද්දී අපි සැලොන් එකකින් අපිට ගන්න ඕන සත්කාරය අපි හිතමු ෆේෂල් එකක් කියලා. ෆේෂල් එකක් ගන්න යනකොට අපි දන්නවද අපේ ස්කින් එක මොන වගේද කියලා. ඔයාගේ ස්කින් එක මොකක්ද කියලා ඔයා අඳුරනවද? ඒකට අපි සමහර වෙලාවට අපේ ස්කින් එක ඔයිලි, ඩ්‍රයි and mix එකක් වෙන්න පුළුවන්. ප්‍රොබ්ලම් තියෙන ස්කින් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ඇලර්ජි තියෙන්න පුළුවන්. අපි ඒක ගැන දැනුවත් වෙලා තමයි සැලොන් එකට ගිහින් අපිට අවශ්‍ය සත්කාරය අපි තෝරගන්න ඕනේ. මේ දවස්වල අපි දැන් සාමාන්‍යයෙන් ෆේෂල් එකක් කරනවා කියන දේ අපි දන්නවා. සාමාන්‍යයෙන් ෆේෂල් එකක් මාසෙකට පාරක්. හරි විදිහට ගත්තොත් මරිනු සම අයින් වෙන්න දවස් 30ක් 35ක් ඒ අතර කියන මාසයක් ගන්නවා. ගොඩක් දෙනෙක් මාසයක්ම අපි ෆේෂල් එකක් මාසෙට යන්නේ. සමහර අය මාසයක්, සමහර අය මාස දෙකකට පාරක්, මාස තුනකට පාරක්. ඒ තියෙන හැමෝටම මාසයක් ගානේ කරන්න බැරි නිසා මාසයක් දෙකක් තුනක් වගේ ඇතුළත කරනවා. ඒ තියෙන මේවත් එක්ක ප්‍රශ්නත් එක්ක. ඒ අතරදී අපිට කරගන්න පුළුවන් ක්ලීන් අප් එකක්. ඒ වගේම මේ දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා හයිඩ්‍රා ෆේෂල්. නෝමල් ෆේෂල් එකක් කියන්නේ අපි දන්නවා අපේ හැම ප්‍රධාන ස්තර තුනක් තියෙනවනේ. අපි චර්මයේ සහ අදස් චර්මයේ කියලා. අපිට පේන හැම උඩු හැම අපි චර්මයේ කියලා කියන dermis and subcutaneous. මෙතනදී අපි චර්මය කියන කොටසට තමයි අපි කියන්නේ ස්ක්‍රබ් එකක් ෆේෂල් එකක් කරන්නේ. නෝමල් ෆේෂල් එකකදී සිද්ධ වෙන්නේ මේ අපි චර්මයේ. නමුත් හයිඩ්‍රා ෆේෂල් එකක් කියන්නේ අපි චර්මයේ ඉඳන් චර්මයේ දක්වා ගමන් කරන සත්කාරය. ඒක හැමෝටම ඒ සත්කාරය හරියන්නේ කරන සහ ඒක ගැළපෙන නොගැළපෙන අය ඉන්නවා. ඒක නිසා අපි ඊට කලින් බලන්න ඕනේ අපිට අපේ ශරීරයේ තියෙන අපිට තියෙන ඇලර්ජි මොනවද, අපේ ස්කින් එක මොකක්ද, අපිට තියෙන ලෙඩක් තියෙනවා නම් අපි ඒකට අපිට ඔබ ගර්භණී කාන්තාවක් නම් අපිට ඒකට හයිඩ්‍රා ෆේෂල් එක අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒක නිසා හැමතිස්සෙම අපි සැලොන් එකට ගිහලා සත්කාරයක් ගන්න කලින් ඔයාගේ ස්කින් එක ඔයාට ගැළපෙන දේ මොකක්ද කියලා ඔයා දැනගන්න ඕනේ. ලස්සන